ෂේ ඒකත් හරියන්නේ නෑනේ අප්පා. දැන් මොකද කරන්නේ? සුගත්ස ඇයි මොකද? මොකද සර් අවුලෙන් වගේ අර්ගේ ඉතුරු කෑල්ල හදන්න පොඩි ලෝන් එකක් දැම්මා. ක්‍රිබ් එකේ නම තියනවා කියලා දෙන්න බෑ කිව්වනේ. මම ඒකයි කල්පනා කරේ මොකද්ද කරන්න කියලා. හරි මම කතාව කියලා දෙන්නම්කෝ. ක්‍රිබ් එකේ නම තිබුණා කියලා ඔබට ලෝන් එකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ කතාව බොරු. කතාව හොඳින් අහගන්නකෝ. ගොඩක් අය හිතන දෙයක් තමයි ක්‍රිබ් එකේ නම තියෙනවා. ඒක නිසා ක්‍රිබ් එකේ නම තියෙන අයට ණය ගන්න බෑ. බැංකු වලින් මූල්‍ය ආයතන වලින් ණය ලබා දෙන්නේ නැහැ කියන කාරණාව. මේක වැරදි මතයක්. ඒ නිසා ගොඩක් අය වරදවා ගනිපු මේ කාරණාව අද ඔබට මම පැහැදිලි කරලා දෙන්න සූදානම්. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ ක්‍රිබ් කියලා කියන්නේ. ක්‍රිබ් කියලා කියන්නේ Credit Information Bureau of Sri Lanka කියන ආයතනයේ නම ඉතාමත් කෙටියෙන් අපි හඳුන්වනවා ක්‍රිබ් කියලා. මේක 1990 තමයි ශ්‍රී ලංකාවේ පිහිටවල තියෙන්නේ. මොකක්ද මේකෙන් කරන්නේ? මේ ආයතනය මගින් කරන්නේ ඔබ ලංකාවේ කිසියම් මූල්‍ය ආයතනයකින් ලීසින් කම්පැනියකින් වෙන්න පුළුවන් නැත්නම් බැංකුවකින් වෙන්න පුළුවන් රජයේ හෝ පුද්ගලික බැංකුවකින් ඔබ කිසියම් හෝ ණය මුදලක් ලබා ගත්තොත් ඒ ණය මුදල සම්බන්ධව ඔබ ගෙවීම් කරන කොච්චර ණය මුදලක් ඔබ ලබා ගත්තද ඒ ණය මුදල වෙනුවෙන් ඔබ ගෙවීම් කළ ආකාරය කොහොමද කියලා පිළිබඳව සම්පූර්ණ තොරතුරු මෙම ක්‍රිබ් කියන නැත්නම් Credit Information Bureau of Sri Lanka කියන ආයතනය උන්ගේ දත්ත පද්ධතිය තුල සටහන් වෙනවා. මේක මොනිටර් කරන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය. එතකොට මේක ලංකාවේ කුමන ආයතනකින් ඔබ මුදල් මූල්‍යමය ප්‍රතිලාභ ණය මුදලක් ලබා ගත්තත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔවුන් මොනිටර් කරනවා. එතකොට ඔබ නිසියාකාරයෙන් මේ ලබාගත් මුදල් ලබාගත් ලීසින් වාරික ගෙවීම් කරලා තියෙනවා නම් ඒ ගෙවීම් කළ ආකාරය පිළිබඳවත් එම ක්‍රිබ් එකේ සටහන් වෙනවා. අනිත් කාරණාව ක්‍රිබ් එකේ නම තිබෙනවද නැද්ද කියලා කොහොමද ඔබ බලාගන්නේ? ඉතින් බලාගන්නේ ඔබ කිසියම් ණය මුදලක් අරගෙන තිබෙනවා නම් අනිවාර්යෙන් ඔබගේ නම ක්‍රිබ් එකේ තිබෙනවා. ඉතින් ගෙවීමේ ඉතිහාසය හොඳද කියලා බලා ගන්න ඕන ඔබට ක්‍රිබ් රිපෝට් එකක් ගන්න පුළුවන්. ක්‍රිබ් රිපෝට් එකක් ගන්න ඔබට යන්න කොටුවේ තියෙන ඔය ණය තොරතුරු කාර්යාංශය සම්බන්ධ එතන ගොඩ නැගිල්ලට එතනට ගියහම ඔබගේ ඩෙන්ටිටි කාඩ් එක ඉදිරිපත් කළාම උන් ක්‍රිබ් රිපෝට් එකක් දෙනවා. ඔබ මෙතෙක් කල් ගනිපු ණය ඔබට අමතක වෙච්ච ණය පවා ඔවුන්ගේ ළඟ තිබෙන නිසා කොළඹ කොටුවේ තිබෙන එම ක්‍රිබ් ණය තොරතුරු කාර්යාංශය සම්බන්ධ ගොඩ නැගිල්ලට ඔබ ගිහිල්ලා ඔබගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළොත් ඔවුන් ඔබගේ ජාතික හැඳුනුම්පත අංකයට අනුව ඔබගේ ණය ගෙවීමේ ඉතිහාසය පිළිබඳව ඔබට තොරතුරු ලබා දෙනවා. ඉතින් මේ ක්‍රිබ් එක තුලින් මොනිටර් කරන්නේ ඔබගේ ණය ගෙවීමේ හැකියාව ඩිසිප්ලින් එක. ඔබ නිවැරදිව ගනිපු ණය ගෙවලා තියෙනවා නම් ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නැවත ණය මුදලක් ලබා ගන්න. බොහෝ විට ඔබ ණය අරගෙන නැවත නිසියාකාරයෙන් ගෙවලා තියෙනවා කියන හිස්ටරි එක ක්‍රිබ් එකේ ඇතුළත් වෙලා තියෙනවා නම් ඔබට ණය දෙන්න ඕන් පැකිලෙන්නේ නැහැ. මොකද ඔබ ණය අරගෙන තිබෙනවා, ණය විධිමත් ආකාරයට ගෙවලා තිබෙනවා. ඒ නිසා ඔවුන් ඔබට ණය මුදලක් ලබා දෙන්න මැලි වෙන්නේ නැහැ. ඔවුන් උනන්දු වෙනවා. ඒ නිසා ඔබගේ නම දැන් උදාහරණයක් විදිහට ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් ගත්තත් ඒ ක්‍රෙඩිට් කාඩ් පතේ කොච්චර ප්‍රමාණයක් ඔබ භාණ්ඩ අරගෙන තියෙනවද? ඔබ දින කීයක් ප්‍රමාද කරලා ගෙවලා තියෙනවද? එහෙම නැත්නම් නිසි වෙලාවට ගෙවලා තියෙනවද? මේ තියෙන හිස්ටරි එක ඔවුන්ගේ තොරතුරු පද්ධතිය තුල සටහන් වෙලා තිබෙනවා. ඉතින් ක්‍රිබ් එකේ නම තිබුණා කියලා ඔබට ණය මුදලක් ලබා ගන්න හැකියාව නැති වෙන්නේ නැහැ. ඔබට සිද්ධ වෙන්නේ ඔබ ණයට අරගෙන ඒව නිසියාකාරයෙන් ගෙවලා නැතුව ඔවුන් නැවත නැවත මතක් කරන අවස්ථාවේදීත් ඔබ ගෙවීම් කළා නැතුව ඔබගේ ගෙවීමේ ඉතිහාසය ඉතාමත් පැහැදිලි නොවේ නම් ඒ කියන්නේ විධිමත් ආකාරයෙන් ගෙවලා නැත්තම් තමයි ඔවුන් ප්‍රශ්නයක් නගන්නේ ඔබගේ මේ හිස්ටරි එක හොඳ නැහැ ඒ නිසා ඔබට ණය මුදල දෙන්න හැකියාවක් අපිට නැහැ කියන කාරණාව. ඒ නිසා ඔබ මතක තබා ගන්න ඕනේ ඔබ ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න හැකියාවක් නොලැබෙන්නේ නැහැ. ඔබ නිසියාකාරයෙන් එම ගෙවීම් කටයුතු කරලා තියෙනවා නම්. ඒ නිසා ක්‍රිබ් එකේ නම තිබුණා කියලා බය වෙන්න එපා.